මේ ඉන්නේ චූටි උගුඩු කුටුකුටුස්. මෙයාට කුටුකුටු කියලා කියන්නේ. මෙයාගේ අම්මවයි මෙයාගේ අනිත් පැටවුන්වයි බල්ලෝ අල්ලලා මරලා තිබ්බා. ඉතින් මෙයා චූටි කාලේ ගෙනාවේ. දැන් මෙයාට කණ්ඩ දීලා අපි සති දෙකක් විතර දෙකට වැඩි දැන් කණ්ඩ දීලා ළමයා පොඩ්ඩක් ලොකු වෙලා ඉන්නේ. මෙහි ඉතින් අපි කුටුකුටුව දැන් අද අත්තරින්න යන්නේ කැලේට. මං හිතනවා දැන් යාට සයිස් එක ඇති වෙයි කියලා. මේ සයිස් එක අත්තරනොත් හොඳයි. නැත්තම් අර ගෙදරම පුරුදු වෙලා ඊට පස්සේ අත්තරියොත් පොඩ්ඩක් අමාරු වෙයි ළමයාට කියලා අපි හිතනවා නේ කුකි. ඉතින් කුටුකුටුස් හොඳින් ඉන්න කුටුකුටුස්ට මේ පැත්තේ ලොකු කැලයක් තියෙනවා. තියාගත්තොත් ඉතින් නඩුනේ. තියාගත්තොත් නඩුනේ. ඉතින් කුටුකුටු බයි කුටුකුටු. ඔන්න ඉතින් කුටුකුටුස් යනවා. එයාගේ ෆ්‍රීඩම් එක අපි බලාපොරොත්තු වෙනවා කුටුකුටු ලස්සන්ට කොහේ හරි වෙලා ජීවත් වෙයි කියලා. කො කුටුකුටුව. ඔන්න ඉතින් දැන් කුටුකුටු යන කුටුකුටුට වඩා එක්කෙනෙක් අඬනවා. කො ඔන්න ඉතින් මේක තමයි අපේ ගෙදර තියෙන ප්‍රශ්නේ. සතෙක් හදලා අත්තරින්නේ. එනවා කුටුකුටු ඉන්නවා. කො කුටුකුටු ඉන්නේ කුටුකුටු. කුටු යන්න රත්තරන්. කො කුටු පේනවද නැහනේ. කුටුකුටු. ගිහලා මේ අර පැත්තට යවන්න. කරවු සයිඩ් එකට ගිහලා මේ සබයි කැලේ පායගෙන ගන්න. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩෝරා පොඩ්ඩක් අටැච් වුණොත් දැන් අපේ බෝඩින් ඉන්න බල්ලොත් යද්දි සමහර කාලට මේ අඬනවා. මා කන්නේ කොකේ? කටුකොඩේ? යයි ඩාලින් ඔහම. කැලේ පැත්තටයි ෂේප් එක. හිර වෙලා? ඉතින් ආයෙත් කුටුකුටු අල්ලගෙන කැලේ ඇතුළටම දාන්න යන්නේ. ඒ ළමයා ගිහලා පොඩි පඳුරක් අස්සේ රිංගගෙන හිටියා. මෙහෙන් එහාට ඉතින් ලොකු කැලයක් තියෙන්නේ. ඉතින් කුටුකුටු හොඳින් ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් කුටුකුටුවත් ඇරියා. ඔන්න එහෙනම් guys අපි ගියා. Bye.